ඉතින් මේ මාසෙත් ආවා. මේ මාසේ මම මේ ලෑස්ති වෙන්නේ මගේ විශේෂ වැඩකට. මේක මම කවදාවත් කරන්න හිතපු නැති දෙයක්. හැබැයි කරන්න වුණා වගේ දෙයක් තමයි සිද්ධ වුණේ. මම ඉතින් පොතක් ලිව්වා. ඒක ප්‍රින්ට් කරන්න තමයි මම මේ ඇවිත් තියෙන්නේ. මම ආවේ හිඟුරක්ගොඩ තැනකට. ඉතින් එයාලා මේ විදියට ලස්සනටම මගේ පොත කරලා දුන්නා. මං හිතුවේ නෑ මේ වගේ ලස්සනට තියෙයි කියලා. එච්චර මං උවමනාවෙන් කරෙත් නෑ ඒක. ඒක අවසානයට හැදුනට පස්සේ මට ගිය මාසේ මගේ හැදුව අලුත් පොත් රාක්කෙට මගේ පොතකුත් අන්තිමට එකතු වුණා. ඒකට නම් මට දැන් ගොඩක් සතුටුයි. තව මේකේ හිස් තැන් ටික පිරෙන්න පොත් ටිකක් එකතු කරගන්න ඕන. ඒ වැඩේ කරගෙන යන ගමන් අපි ගියා අම්මට කණ්ණාඩි දෙකක් ගන්නත්. මොකද එයාගේ කණ්ණාඩි දෙක අපේ බලු පැටියා කාලා දාලා. ඊට පස්සේ අලුතෙන් දැම්මනේ යොෂි ටී එකක්. අපි යාළුවෝ 4 දෙනා ගියා යොෂි ටී එකට. ඒකේ අපි ගත්තේ බ්‍රවුන් ෂුගර් බබල් ටී. ඒකේ එකක් උනේ 500යි. බිල් එක දෙනවා. ඉතින් දාපු අලුතම නිසා පොලිමේ ඉන්න ඕනේ. පොලිමේ ඉඳලා අපි කොහොම හරි ගත්තා. බලමු ඒක රසයිද කියලා. මෙන්න මෙහෙම අපි දැන් රස බලන්න තමයි යන්නේ. ඒක ඇත්තටම රසයි. ඒකෙන් එකක්ම එකපාර බී ගන්න අමාරුයි. ඒත් ඉතින් අපි අතාරින්න නැතුව ඊළඟට බින්චුන් එකට ගියා. ඒකේ තියෙනවා මැංගෝ සීරීස් එකක්. බින්ජුන් එකත් අලුතින් දැම්මේ. එතකොට ඒකේ පළවෙනි බිල් 200ටද ඒ පළවෙනි දවසේ හරි එක බිලකට එක අයිස්ක්‍රීම් එකක් ෆ්‍රී දෙනවා. ඉතින් අපි සැලෙන්නේ නැතුව ඒකටත් ගියා. දැන් අපි ඒකේ මැංගෝ සාගෝ තමයි ඕඩර් කරේ. එකත් රහයි ඇත්තටම. ඊට පස්සේ මම ගෙදර එන ගමන් අපි ගියා ගම්පහ හෙරත්ගොඩ බොට්නිකල් ගාඩන් එකට. මම මෙහි ආවේ පළවෙනි වතාවට. ටිකට් එක මං හිතන්නේ 240ක් හරි ඒ වගේ 200 ගාණක්. මේක ගොඩක් ලොකු ප්‍රදේශයක තියෙනවා. මෙතන මැප් එක තියෙනවා. ඒ දවසත් හරිම හොඳයි. ගොඩක් අවසර නැති හොඳ දවසක්. ඒ දවසේ අද මැච් එකක් තිබුණා. ඒ කියන්නේ මේක ඇතුලේ ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. මම හිතන්නේ මැච් එහෙම කරන්න දෙනවා ඇති. ක්‍රිකට් මැච් එකක් තිබුණා. අපෙනුත් ඇහුවා අපි ඒකටද යන්නේ කියලා. අපි එහෙම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ගොඩක් සෙනග හිටියා. ඇත්තටම ගොඩක් ඇවිදින්න තියෙනවා. ලස්සනයි සීතලයි. මේ අර චූටි පැල තියෙන එකක් අර හවුස් එකක් වගේ. ඒකේ ගොඩාක් ලස්සන අර කොළ ಜಾති ලස්සන පැල තියෙන අපි ගෙවල් වල හදන ඒ වගේ ලස්සන ඒවා තියෙනවා. මට හම්බුණා මාරම මලක්. ඊට පස්සේ අපි ඒ හැම පාරකම ඇවිද්දා කියලා මං හිතනවා. ඇත්තටම ලස්සන බල යද්දී වීඩියෝ කරන්න අමතක වෙනවා. මෙන්න මේ ගෙඩියක් හම්බුණා. ඒකේ නම දන්නේ නැහැ. ඒ ගහේ නමක් ගහලා තිබුණෙත් නැහැ. දන්නවනම් කියන්න. මම ඉතින් ගෙදර එන ගමන් කියලා කිව්වනේ මම ගෙදර ආවා. ඊට පස්සේ අපේ තාත්තා ගෙනාවා නැචරල් ඒ කියන්නේ හෝම්මේඩ් ජෑම් එකක්. ඒකේ ඇත්තටම මේ ස්ට්‍රෝබෙරි ගෙඩි තියෙනවා. තාත්තා වැඩ කරන තැන යාළුවෙක් තමයි හදනවා කිව්වේ. ඕනනම් ඔයාලටත් ඕඩර් කරගන්න පුළුවන්. ඒක ගොඩක් රසයි. ඇත්තටම ඔන්න වෙසක් ඊට පස්සේ වෙසක් කූඩු හදන වැඩේ තමයි පටන් ගත්තේ. අපි මේ වගේ බෝඩ් වලින් තියෙන ඒවා ගොඩක් හැදුවා ගෙනල්ලා. ඒත් මං හිතන්නේ මට මේ ඔක්කොම ඉවර වෙලා ලයිට් දාලා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් සෝරි.